අයිබෝවන් ස්පීඩ් එකට වඩා වැඩි දෙයක් තියෙනවා නම් ඒ තමයි කන්ට්‍රෝල් එක. ඒ කන්ට්‍රෝල් එක අතේ තියෙන මෂීන් එක. මේ තමයි බජාජ් පල්සාස් N160. ලුක්ස් ඇන්ඩ් ඩිසයින්. N160 එක දැක්කම මුලින්ම හිතෙන්නේ මේක 160cc බයික් එකක් නෙවෙයි. 250cc හෝ 300cc ස්ට්‍රීට් ෆයිටර් බයික් එකක් කියලා. The Naked Wolf Face. ට්‍රාන්ස්ෆෝර්මර් කෙනෙක් වගේ පෙනෙන බයිෆංක්ෂනල් LED ප්‍රොජෙක්ටර් හෙඩ්ලයිට් එක සහ LED DRLs දෙක නිසා මාරම ඇග්‍රෙසිව් පෙනුමක් ලැබෙනවා. රෑට පාර පෙනෙන ප්‍රමාණය පට්ට. මස්කියුලර් ටැන්ක්. තෙල් ටැන්කිය වටේට තියෙන ටැන්ක් ශ්‍රවුඩ්ස් නිසා බයික් එකට ලොකු චන්ඩි පෙනුමක් ලැබිලා තියෙනවා. අන්ඩර්බෙලි එක්සෝස්ට්. සයිලන්සර් එක යටින් තියෙන නිසා බයික් එකේ බර මැදට සමබර වෙනවා, පෙනුමත් පිරිසිදු. එන්ජින් ඇන් පර්ෆෝමන්ස්. මෙන්න මෙතන තමයි බජාජ් ලොකුම පෙරලියක් කරලා තියෙන්නේ. පරණ පල්සර් පදින අය දන්නවා ඒවයි රෝ ගතියක් තියෙනවා කියලා. නමුත් N160 ඒකට හාත් පසින්ම වෙනස්. රිෆයින්මන්ට්. ස්ටාර්ට් කරපු වෙලාවින්දන් 7000 RPM වෙනටම් කිසිම කම්පනයක් හැන්ඩල් එකට හෝ ෆුට් පෙග්ස් වලට දැනෙන්නේ නෑ. ජපන් බයික් එකක් වගේ සුබටයි. තොප්පෙන් මේක තමයි මේ බයික් එකේ සීමාව. 0-80 km/h වෙනකම් වේගයෙන් පිකප් වෙනවා. 80-90 km/h සුව පහසුවට ක්‍රූස් කරන්න පුළුවන්. හැබැයි 100 km/h පැන්නුවට පස්සේ බයික් එක ටිකක් හති අරිනවා. ටොප් ස්පීඩ් එක 115-120 km/h වගේ තමයි. සේෆ්ටි ඇන්ඩ් බ්‍රේකින්. N160 එක මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ඩුවල් චැනල් ABS ලැබීම. ABS තියෙන නිසා රෝද හිර වෙලා බයික් එක ලිස්සලා යන්නේ නැහැ. පාරට ඇලිලා වගේ බ්‍රේක් වෙනවා. 160cc කාණ්ඩයේ තියෙන සුපිරිම බ්‍රේකින් මේකේ තියෙනවා. මයිලේජ් ඇන්ඩ් මේන්ටෙනන්ස්. ෆුවල් ඉකොනොමි සාමාන්‍යයෙන් ටවුන් ඇතුලේ 40-44 km/l අතරත් ට්‍රැෆික් අඩු පාරවල් වල 48-52 km/l දක්වා තෙල් වැඩ කරනවා. ඒක ඉතාමත් හොඳ අගයක්. මේන්ටෙනන්ස්. බජාජ් නිසා ලංකාවේ ඕනෑම තැනක ස්පෙයා පාර්ට්ස් තියෙනවා. නඩත්තු වියදම ජපන් හෝ යුරෝපීය බයික් එකකට වඩා ඉතාමත් අඩුයි. ඔයා හොයන්නේ හැමදාම ඔෆිස් ක්ලාස් යන්න, සතිය අන්තිමට පොඩි ට්‍රිප් එකක් යන්න, පට්ටම පෙනුම තියෙන, තින් හොඳටම වැඩ කරන, හැමෝටම හැරිලා බලන්න හිතෙන සහ ජීවිත ආරක්ෂාව අංක 1ට තියෙන බයික් එකක් නම් පල්සර් N160 එක ඇත්තටම සුපිරියක්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මේ වගේ වෙහිකල් රිවිව් වීඩියෝ නැරඹීම සඳහා වෙහිකල් හාට් අපිව ෆලෝ කරන්න. N160 බයික් එක ගැන ඔයාගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.